මේ කරන්නා වූ කටයුතු මේ අධ්‍යාත්ම කටයුතු වන සාර්ථක වෙමින් කරවන්නා වූ ශාරීරික අධ්‍යාත්මික ශක්තිය දාන මේ අධ්‍යාත්ම ලබන සම්පූර්ණ වහන්සේගේ වරපසාරයෙන් පිළිපදනා මේ විදිහට ස්වාමීන් වහන්සේ සම්මානය Swami Nancy Assembly Silva Rabbi Martin Diallo Lukash that name of the Senator පැමිණ සිටින අමුත්තන් සියලු දෙනාවද සියලුම දෙමව්පියන් වැඩිහිටි පිරිස සහ දූ දරුවන් මා ආදර ශිෂ්‍ය ශිෂ්‍යාවනි ඔබ සැමවද මේ රසවත් අවස්ථාව සඳහා සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අප අතරින් පෙන්වූ මාගේ උත්සාහ අද දින මෙහි සහභාගී වී නොමැති වුණත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මාහට මේ සඳහා දැනුමෙන් අත්දැකීමෙන් සහ විවිධ අයුරින් ගුරුහල්කම් ලබා දුන් මා ආදර ශහානි මදුල්කා ගුරුමෑණියන් සහ දිල්හාරා රුද්‍රිගු ගුරුමෑණියන්ද ඒ වගේම විවිධ අභියෝග හමුවේ මාත් එක්ක රැඳී සිටිමින් මාහට නොනිමි ශක්තිය වන මාගේ අම්මා තාත්තා මල්ලි සහ අනිකුත් පවුලේ සැමවද මේ විශේෂ අවස්ථාව සඳහා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම වචන කිහිපයක් කතා කළොත් ලේසි කියලා හිතන කිසිම වැඩක් අපි හිතන තරම් ලේසි නෑ. මේ අද අපි දකින්නේ එහෙම වෙන් කරගත්තු වැඩක පියවරක් ඉස්සරහට ආව අවස්ථාවක්. ඉතින් අපි අධෛර්යමත් වුණොත් අපිට නෑ අපිට බෑ. ඒ වගේ හිතියොත් ජීවිතේ අපිට කිසිම දෙයක් කරගන්න බෑ. ඒ නිසා විශේෂයෙන් අද මේ වගේ දවසක් අප කාටවත් උදා වන්නේ නැහැ. ඉතින් මම මේ කියපු පුංචි පියවරේ මාත් එක්ක මේ සතුට බෙදා ගන්න අපේ The Cake Plus ආයතනය මගින් සංවිධානය කරපු පළමු කේක් ප්‍රදර්ශනයට සුබ පතන්න පැමිණි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම රස විඳින්න සතුටු වෙන්න කියලා ආරාධනා කරනවා. මහන්සියලා කරවීම සඳහා දුම්මල දෙනියමින් සම්බාර ගරු පයස් කෙනෙක් පිළිතුමාටද The Cake Plus ආයතනයේ බාල නිමල්කෝ ප්‍රනාන්දු මෙලවියටද ඒ පියාණන්ටද මවටද The Cake Plus ආයතනයේ ශලිනි ප්‍රනාන්දු මෙලවියටද ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් නියෝජනයක්ද චමිල් ජයදීව මහතාටද පහන් සිල් දැල්වීම සඳහා ඔබ සැමට
වගේම දෙමව්පියනි ආදර දරුවනි මම හැම මොහොතකදීම හැම ළමයෙක්ටම කියන දෙයක් තමයි අධ්‍යාපනය කියන්නේ පොතේ දැනුම නෙමෙයි හැම අංශයකින්ම ඉගෙන ගන්න එක කියලා. ඒ කියන්නේ ජීවිතයේ තියෙන ඕනම දෙයක් ඉගෙන ගන්න කියලා. ඒකට ඒ ඉගෙන ගැනීමට සීමාවක් නැහැ. කොහේද මොනවාද කරන්නේ කියලා. අපේ අධ්‍යාපනය කියලා කියන්නේ පොත නෙමෙයි. දැනුම විතරක් නෙමෙයි. පරිබාහිර දේවල් ලෝකය ගැන ඉගෙන ගන්න එක. ඒක ලෝකය ගැන ඉගෙනගෙන යද්දී අපිට හම්බෙන හැම අත්දැකීමක්ම ඉගෙන ගන්නට පුළුවන් නම් කොච්චර වාසනාවක්ද. වයසට යන්න ඉස්සර හැමදේම අපි දන්නවනේ. උදාහරණයක් ඇටියට මේසන් වැඩ දන්නවනේ. වයරින් වැඩ දන්නවනේ. එතකොට වඩු වැඩ දන්නවනේ. කේක් හදන්න දන්නවනේ. වියන්න දන්නවනේ. මේ වගේ සේරම අපි දන්නවා නම් කොච්චර සර්ව සම්පූර්ණ මිනිස්සෙක්ද ජීවිතේ. ඒ නිසා මම ආස කෙරුවා අද මේ ආරාධනා කරපුවම කේක් හදන පන්තියක් කරනවා මම ආස හිතුණා මොකද හැම කෙනෙක්ම උත්සාහ කළ යුත්තේ යමක් අලුතෙන් ජීවිතේ ඉගෙන ගන්න ඒක ලැබෙන මොහොතක් කියලා. ඒක තමයි වැඩ කොච්චර තිබුණත් මෙතෙන් තමයි. ඒතරේ ඉගෙන ගන්න දේවල් තුලින් ජීවිතේ ලස්සන වෙනවා. ඔබ කාට හරි රසවත් කේක් එකක් හදලා දෙද්දී මේකේ වටිනාකමක් තියෙනවා. මේක මමයි හැදුවේ කියලා කියනවා. ඔබ කසාද බැඳ දවසට දරුවෙක් හදලා දෙනවා නම් උපන්දිනේට මේ අම්මා හදපු කේක් එක, තාත්තා හදපු කේක් එක. ඔබට වටිනාකම. මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මම පියතුමෙක් හැටියට මම හැම අංශයක් ගැනම අධ්‍යයනය කරනවා. ඔයගොල්ලෝ පුදුමේ මම බියුටි කල්චර් ඉගෙන ගත්තා කියලා. කොහොමද මේකප් කරන්න කියන එක සම්පූර්ණ ඉගෙනගෙන ඉවරයි. ආහාර මේකප් කරන්න මට තනියම පුළුවන්. ඔයගොල්ලෝ බුදුමේ මේ ස්වාමි දන්නවා ඒක. මොනවාද කරන්න කියලා. ඒකට ස්ක්‍රබ්ස් මොනවාද, ටෝන මොනවාද, මේකප් කරන රටාව මොකද්ද, මූණකට මේකප් එකක් දාද්දී තිබිය යුතු මූලිකාංග මොනවාද, ඒ සේරම. අයිලයිනර් කොහොමද කරන්නේ, ඒ සේරම ඉගෙනගෙන තියෙනවා. තවරේ මගුල් ගේකට ඇඳ ගන්න පල්ලියට එන්න පුළුවන්. අන්නනවා. ඒ වීඩියෝට කිව්වේ තවත් ඒකට වෙලා නැහැ. මොකද එහෙම කිව්වේ ජීවිතේ හැමදේම ඉගෙන ගන්නවා. මොකද මම ඉගෙන ගත්තේ අයියේ ගොඩක් මගුල් පූජාවට ගියාම කහ ගාගෙන ඇවිල්ලා කට්ටිය. මුළු පැය 5-6 ගාලා කහ ගාලා මේකපුත් නැහැ මොකුත් නැහැ. මේ මොකද්ද මේක තියෙන්නේ කියලා ඉගෙන ගන්න ගිහින් තමයි ඒක ඉගෙන ගත්තේ. මේකේ මහ ලොකු දෙයක් තියෙනවද ඉගෙන ගන්න. මේක කලාවක්ද? මේක කලාවක්. මේ කේක් හැදිල්ලත් කලාවක්. බියුටි කල්චර් කියන එකත් කලාවක්. හැම දෙයක්ම කලාවක්. මේක කලාවක් තියනවාද කියලා. මොකද හැම කෙනාටම කරන්නත් බෑ ඒක. මේ කලාව පිහිටන්නට ඕන කාගේ හරි ඇඟේ. ඒක තමයි ඉස්මතු කරගන්න. අපේ ඇඟේ තියෙන එක ඉස්මතු කරගන්න. එහෙනම් මම සතුටු වෙනවා ඔබ සම්බන්ධව මේ ඒ වගේම සුබ පතනවා. හේතුව කුමක්ද? මේ හැම දෙයක් තුලින්ම අපි එක දෙයක් ඉගෙන ගන්න මොනවාද අපේ තියෙන හැකියාවන් ඉස්මතු කරගෙන ඉදිරි සමාජයට ඔගේ පවුලට මොන හරි අලුත් දෙයක් දාන්නේ කියන අලුත් නිර්මාණයක් ඉදිරිපත් මේක බලලා මිනිස්සු සතුටු වෙනවා. මේ ලෝකේ සතුටු කරන්න තමයි අපිට තියෙන කැඳවීම සන්තෝෂයෙන් මිනිසුන්ට කියන්නේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන ඒ වගේම මේ ඉගෙන ගන්න හැම දිනකටම තව තවත් ඉදිරියට යන්න වරම් ලැබේවා. උගන්නන කෙනාට දේව ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Good evening everyone. Warmly welcome to the Vice Kennedy, Vice Kennedy. I just want to talk moment. I express my senior graduate teacher of the Himalaya. Thanks for your presentation, guiding and all the skills you have shared with us. Your passion, your cake making and decoration is truly inspiring, and your lesson have not only taught and techniques but also the joy creation something from the scratch. Your environment has made the huge difference in
your journey, and it's clear that you care deeply about your success. We are homeland the such for you, and I feel incredible lucky have to the opportunity of the part of your class. Thank you once again for your dedication, support, and for making every lesson so enjoyable. We are correctly everything, and your thought into your future creation. We all always remember the expression. Thank you. And මම මදක් පවසනවා නම් මේ බැහැරව නිමල් කෑන් කියන්නේ මගේ සහෝදරිය. ඉතින් මම ප්‍රීමා බේකින් ට්‍රේනින් සෙන්ටර් PBTC ආයතනයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙකු ලෙස මම පිළි සිටිනවා. ඒ වගේම මම මේ වගේ දෙයක් පටන් ගන්නවා කිව්වම ප්‍රධාන වශයෙන් හැම දෙයකටම සහභාගී වුණත් මේකටත් යන්න ඕනේ. මොකද මම දන්නවා නිමල් කෑන් කියන්නේ පොඩි තැන ඉඳන්, ඒ කියන්නේ ලොකුවට පටන් ගන්නවට වඩා පොඩි ව්‍යාපාරයක් සිට ලොකු ව්‍යාපාරයක් යනකම් ඒක ඩෙවලොප් කරේ කොහොමද සහ ඒකෙදී වුණ දෝෂ, ඒ කියන්නේ අපිට එකපාරම බෑ ෆ්‍රිජ් ගොඩක් අරන්, ප්‍රූෆර්ස් ගොඩක් අරන්, ඒවට යන ටෙක්නික්ස් ගොඩක් අරන්, හිසප් මේන්ටේන් කරගෙන, හයිජීන් මේන්ටේන් කරගෙන හැමදේම කරන්. ඉතින් අපි දෙයක් ගෙදර පටන් ගන්නවා නම් ඒ දේ ගෙදර මුලින්ම කොහොමද පටන් ගන්න කියන එක සහ ඒ ඩෙවලොප් කොහොමද, ස්කිල්ස් කොහොමද ඩෙවලොප් කරන්නේ අපි හැමෝටම කියලා දීලා ඇති. මං උනත් මෙතන ඉන්න නංගිලා අක්කලාට කියලා ඇති හැමතිස්සෙම ඉගෙන ගද්දි උනත් බලන්න මේක හැමතිස්සෙම එයා කරන්නේ මොකක්ද, එයාලගේ ඇඟිලි යන්නේ කොහොමද, ඒ හැමදේම තමයි දැනුම කියන්නේ. ඒ හැමදේම කියලා දුන් මගේ සහෝදරි නිමල් කෑන් ලක්ෂානි ස්තුතියි වෙනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් කළ යුතුයි මගේ සහෝදරියගේ පියාට සහ මවට. මොකද කිසිම විටක නිමල් කෑන් සහෝදරියට පසුබෑමට ඉඩ නොදී ඇය පිටුපසින්ම සිට සහයෝගය ලබා දුන් එම පියාට සහ මවටත් අපේ තල්ලුකු තාත්තා කියලා කියන අපේ ලොකු තාත්තට සහ සියලුම සහෝදරයන් පිරිවැස අපේ සහෝදරියගේ මල්ලිවිෂ මල්ලියට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය කඩ කරනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම, අද පැමිණ සියලු දෙනාටම ස්තුතියි. Thank you.
සීතල සුළඟමයි දරුවක් ආසේ දිලයි සෙනෙහස දෝරේ ගලයි සමිඳුන් මාලඟ සුවිශේෂී දවසක්. එනම් මාස දෙකකට වැඩි කාලයක් පුරාවට අපි ඉගෙනගත්ත කේක් කලාවෙන් අපේ දක්ෂතා ඉදිරියට දක්වන දවසයි. අද දවසට වටිනාකම එකතු කරගන්න. ඒ වගේම අපිට මේ වගේ තැනකට එන්නේ ඊට දක්ෂතා දක්වන්න පිටිපස්සේ හිටපු කේක් කලා ආචාර්යනි මාකයන් සොයිඩියට අපි දෙවියන් ගෞරව කරනවා. ස්තුතියි. අපගේ ප්‍රදර්ශනයේ නැරඹීමට පැමිණි ගෞරව පියකුවිනි ඔබට විශේෂයෙන් ස්තුතිවන්ත වන අතර පැමිණි අනිත් සියලු දෙනාටම විශේෂයෙන් ස්තුතිවන්ත සඳහා පැමිණි ගරුකීර්තනීය ඔබ වහන්සේට පැමිණි සියලු දෙනාට K+ ආයතනයේ අප සැම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අප ඔයගොල්ලෝ හැමෝටම සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා සහභාගී වෙන ලෙස හැමෝගෙම ඉල්ලා සිටිනවා. ස්තුතියි.